කොහොමද ඔයාලට? ඉතින් මම අදත් ඔයගලන්ට අලුත්ම ඉතින් අද අපි ගිහිල්ලා තින්නේ කුසුම් කලාපයක් බලන්න. එහෙනම් අපි විස්තර කතා කරමුකෝ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා. අපි ඉතින් මෙහෙම ගෙදරින් එළියට බැස්සා. ඉතින් අපි පළවෙනියට දළදා මාලිගාව හම්බුණා. ඊට පස්සේ අපිට හම්බුනේ ආලවක යක්ෂ දමනය කියන මේ යාන්ත්‍රිකව කරන ලද මානර්ග නිර්මාණය. මිනිසෙක් සමග බත් පලියක් එවනවා. ආලවක යක්ෂයා අහනවා. විශ්වාසන තුලා අදපු ලස්සන දිව්‍යලෝකෙ තමයි ඉතින් මේ තියෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇතුළත් වෙන පරිදි සකස් කරපු කැලෑව යන පාර. මේ පාරේ එහෙම යනකොට සිරිපාදෙත් තමයි. ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන් සිරිපාද අපිට කොහොමද හුනේ කියලා. මේ සමහර තැන්වලට ලයිට් නැහැ. ඒක නිසා කැමරා එක චුට්ටක් ආවා. මේ පාරත් ලිස්සනවා. ඒක නිසා තමයි චුට්ටක් ඔය එල්ලෙන්නේ. අපි ඔහොම යද්දි මේ දින මහගිරි දම්ම. අර අපිට පේන්නේ අපි යන්න විහාරස්ථානයේ සෑරජනන් වහන්සේ. අපි මෙහෙම යනකොට මේ යන්නේ මහගිරි. ඔය ඉස්සරින් තියෙන සිරිපාදේ. පේනවනේ අපි උස තැනකින්. මේ තියෙන්නේ ඒ උත්තම ශ්‍රීපද ස්ථානය. ශ්‍රීපද ස්ථානෙට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතේ පළමුවද දෙවනුවද තෙවනුවද ශ්‍රීපාද ස්ථානයට පූජා කරේ පූජාම වේවා කියලා ඔයගොල්ලන්ට මම පින් අනුමෝදන් කරනවා. මේ නම් තියෙන්නේ කොසල් එක නෙමෙයි මේ සංඝ. ඊයේ වෙසක්කේදී අඟුලිමාල සෑයට ගියා. එහි තිබෙ විශේෂ පින්කමකට. එහෙදී විශේෂ දේවල් ගොඩාක් සිද්ධ වුණා. මේ තියෙන කඩුවේ ලස්සන එකක විශේෂිත පහන් කුඩුවක්. මේකට සැකකට තමයි. කෙලිලොල් ජීවිතයක්. වැඩිපුර කාලය ගෙවන්නේ මාලිගයෙන් පිටත. ඉතින් බැලුවට ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා දාලා ගියත් වෙන්න.